ඒ කියන්නේ අපි දැන් දුක නැති කරා කියන්නේ අටලෝ දහම චතුරාර්ය සත්‍ය ධර්මයේ කියනවා තියෙනවනේ. ඒක බුදුදහමේ අපි දන්නේ එකත් එක්ක කතා කරලා. ඊට පස්සේ ලව් නැති වුණාම ලව් හොයනවා. අර ජේසුස් වහන්සේ ගාව. ඊට පස්සේ පළියට ගිහින් වදිනවා හැමතැනම. මිනිස්සුගේ ජීවිතේ අර අපි බුදුදහමෙන් මේ කතා කරලා අපි දන්නේ නිර්වාණයට යනවානේ. නිවීමනේ. නිර්වාණය කියන්නේ නිවීම. අක්හරයකින් සතුටින් හරි දඟලනවා නම් දුකින් හරි දඟලනවා නම් දෙකින්ම නිවෙන්න ඕනේ මේ සමබර වෙන්න සමතුලිත වෙන්න. එතකොට අර මට තේරෙන්නේ මට දැනෙන දෙයක් මේ මම දන්නේ නිර්වාණය ගාවට එන මිනිස්සෙක් ඒත් එයාගේ සංසාරේ ඉවර නැහැ. මේ අපි හිතනවානේ මේ නිවන් දැක්කම මේක ඉවරයි ආයෙ නැවත උඩට නෑ අරවා මේවා කියලා. එහෙම නෑ. මට දැනෙන්නේ නිර්වාණය ගාවට ආවට පස්සේ දුක ඇති වෙනවට මේවා දරනවා ඔක්කොම අෂ්ටලෝක ධර්මයේ මේ ඔය ඔක්කොම තේරුම් ගන්න මිනිස්සෙක් ආවට පස්සේ තමයි යාට මේ ලෝකේ යථා ස්වභාවය තේරෙන්නේ. යථා ස්වභාවය තේරුණාට පස්සේ තමයි යා ගමනක් යන්න පටන් ගන්නෙ. කියන්නේ අර නේද කියන්නේ. දැන් ඒ යථා ස්වභාවය මේකේ මේ සිස්ටම් එකේ ස්වභාවය දැන් මල් පිප වෙනවා, ඒ මල් පාර වෙලා වැටෙනවා, ගෙඩි හැදෙනවා, අනිත්‍යතාවය ඔය අපි වචන අහලා එන්න කියනවනේ කොයි නෑ. ඒකේ ඒ සිස්ටම් එකේ යථා ස්වභාවය හොඳටම හાર્ට් එකට දැනෙච්ච ජීවිතේට තේරුණ මිනිස්සේ. තමා එතන ඉහත් තමයි මට දැනෙන්නේ හරි ගමනක් යන්නේ. එයාට ලස්සන ගමනක් තියෙන්නේ ඊට පස්සේ යාගේ ප්‍රඥාවකේ දැල්වලා කියන්නේ. සැබෑ මනුස්ස ස්වභාවයත් එක්ක අර නිර්වාණය නම් පරිනිර්වාණයට යන ගමන පිළිලා නෙවෙයි අර අතෙන් දෙනකොට පිළිලා නැති නිවනක් තියෙන්නේ. එතෙන් දෙනකන්ගේ ජීවිතේ පිළිලා නැහැ. ඒක පැත්තයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. හැබැයි ඒක පිළි නෙවෙන්න නම් අර මට ආයෙත් දැනෙන්නේ මේ අලුත් දැනෙන්නේ නව පහනක් එක්ක යන අලුත් ගමනක් නේද මේ. ඒක නේද මේ අපි යන්න ඕනේ. ඒකට නේද අපිට මේ ජීවිතේ සාර්ථකව ගෙවන්න පුළුවන් නිකන්. අනම්මනම් කතන්දර මොකද නැද්ද නිකන් ආදලේ ජීවත් වෙන කියන තැනක හරි ටච් වෙන්නේ. ඔය මිනිස්සු මාරේ කට්ටක් ගන්න නිවන් දකින්න යනවා කියවනේ මට නම් මට මේ එහෙම දකින්න නිවනක් නෑ මේකේ. අපි මේ සිස්ටම් එක අපි කියමුකෝ මොන පාදලෙක් හරි මොන පිස්සෙක් හරි කුඩු කාලෙක් හරි ඉගෙනගෙන නැති මිනිස්සෙක් හරි මහාචාර්යවරයෙක් හරි ඒක කවුරු හරි මිනිස්සෙක් මේකේ සිස්ටම් එක දන්න නම් ඇත්තටම නිවන් දැකලා ඉන්නේ. කාඩ් දැන් මට මේ වෙලාවේ මම හරි සතුටින් කාලා බීලා ඉඳලා මේ සාමාන්‍ය විදිහට ඉන්නවා. හරි මට දැන් හොද්දටම කෙලෙලා දුකක් වෙනවා. මම ඒක අනිකමන්නේ නැහැ. මොනවා කියලා ඒක මේ නිකන් වචනෙට කියනවා නෙමෙයි. අතුලාන්තයෙන් මට දුකක් එන්නතු මට කියන්න පුළුවන් නම් ජීවිතේ මම නිවීමක් හොයන්නේ නැහැ. ඒ නිර්වාණය කියන එක සර සම්පූර්ණ නැහැ. නිර්වාණය නම් පරිනිර්වාණයට යන මිනිස්සේ කාලෝකමය ජීවිතයක් ඇති වෙන එතන එහාට වගේ ස්වභාවයක් මට දැනෙනවා. ඒක මට තව චුට්ටක් මේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඕක අපි නිකන් වචන වලට ගන්න නැතුව අර නිකන් අපි ගෙඩි පිටින් කතාව කතා කරොත් වෙන්නේ සාමාන්‍යයෙන් මේ සියලු සත්වයෝ මේ සබාධමයේ රිද්මයත් එක්කනේ යන්නේ. සබාධමයේ රිද්මයක් තියෙනවා. ඒ සබාධමයේ කියන වචනයත් අපි ගත්තොත් මේ අපි නිකන් ඕක නිකන් එනර්ජි මට්ටමක් තියෙනවා. මේ සිස්ටම් එකේ එනර්ජි මට්ටමක් තියෙනවා. අද මේ සිස්ටම් එකේ තියෙන එනර්ජි මට්ටමට අපි කියන්න පුළුවන් කුණ්ඩලිනී ශක්තිය කියලා. නිකන් එක වචනයක්. එතකොට එහෙම නැත්නම් මේ සිස්ටම් එකේ තියෙන එනර්ජි එකට මොකක් හරි අපි වචනයක් දාගමුකෝ x කියලා හරි x කියන එනර්ජි එක. මේක තමයි මේ සිස්ටම් එකේ තියෙන බලවත්ම ඉහළම ෆ්‍රීකවෙන්සි එක. සංඛ්‍යාතය. ඒක තමයි අපි නිකන් x කියලා ගන්නෙ. එතකොට දැන් මේ සංඛ්‍යාතය වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට සාපේක්ෂව තමයි ඔන්න මල් පිපෙනවා, ගස් හැදෙනවා, ගෙඩි හැදෙනවා, වහිනවා. මේ සිස්ටම් එක පරිපූර්ණයි. කිසිම තැනක අඩුවක් නැහැ. කාලෙට වහිනවා, කාලෙට පායනවා. ඊට පස්සේ මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. මේක ඊට පස්සේ ලෙඩවලට බෙහෙත් තියෙනවා. දැන් අපි පූසෙක් ගත්තොත් පූසෙක් ලෙඩ වුණාම ගිහිල්ලා බෙහෙත් පැලේ හොයාගෙන කනවා. එතකොට පූසට උගන්වන්න ඕනේ නැහැනේ මේ මොනවද මේ ඔව් ෆාමසි දේවල් ඒ කියන්නේ ෆාමකොලොජි උගන්වන්න ඕනේ නැහැ. එතකොට පූස දන්නවා. පූස දන්නවා කන්න ඕන මොනවද නැති මොනවද කියලා දන්නවා.
එතකොට පූසට මේ ෆුඩ් ඇන්ඩ් නියුට්‍රිෂන් උගන්වන්න ඕනෙත් නේ. එතකොට පූසා මේකේ යන තැන් ගිහිල්ලා ඒවා පාරවල් මතක තියාගන්න ආයෙ එන්න, ගෙදර එන්න, ඊට පස්සේ මේකෙන් බේරෙන්න ඔක්කොම දන්නවා. එතකොට අපි මේ මිනිස්සු ඉගෙන ගන්න දේවල් විද්‍යාව, මාෂල් ආර්ට්, ඊට පස්සේ මෙඩිටේෂන්, ඊට පස්සේ වෙලාවට විවේක ගන්න ඒවා, කන බොන ඒවා ඔක්කොම පූසා දන්නවා. කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. හැබැයි මේ පූසා දන්නේ පූසාගේ සීමාවට. ඒ කියන්නේ යාගේ පූසා කියන මනෝ ඉන්න ඒ හතර අපි හිතමු මේ පූසා කියන්නේ බොක්ස් එක ඇතුලේ නම් එයා ඉන්නේ. ඒ පූසා කියන බොක්ස් එකට අදාළ සියලු දේවල් සබාධාමේ එහෙම නැත්නම් මේ සිස්ටම් එකෙන් එයාට ඇඩ් කරලා දීලා තියෙනවා. එතකොට ඕකේ අපි ගත්තොත් එහෙනම් මිනිස්සයා කියන්නේ මේ සිස්ටම් එකේ ඉන්න බුද්ධිමත්ම සත්වයා. බුද්ධිමත්ම කියන්නේ මේ මිනිස්සයා කියන්නේ අර පූසට වඩා ඊට වඩා සෑහෙන දේවල් මේ සිස්ටම් එකෙන් සබාධාමෙන් ඇඩ් කරලා තියෙන මිනිස්සෙක්. ඒ කියන්නේ ඕනම දෙයක් ඕපන් කරගන්න පුළුවන් කෙනෙක්. මේ එයාට ඕන මොකද්ද ඕපන් කරගන්න පුළුවන්. දැන් මට මාෂල් ආර්ට්ස් ඕන නම් මට ඒ පැත්ත ඕපන් කරගන්න පුළුවන්. මට මෙඩිටේෂන් ඕන නම් ඕපන් කරගන්න පුළුවන්. මට කතිකයක් වෙන්න ඕන නම් ඒක ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේ පූසට ඒක කරන්න බෑ. පූසට පුළුවන් එයාට දීලා තියෙන ටික හසුරවා ගන්න විතරයි. හැබැයි මිනිස්සයාට තමන්ගේ තලය වෙනස් කරන්න තමන්ට මේක ඕපන් කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඕන එකක් ඕපන් කරන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. එතකොට මේ හැබැයි ඊට පස්සේ වෙන්නේ මිනිස්සයා ඉපදුනාට පස්සේ මිනිස්සයා මේ වටපිටාවේ තියෙන දේවල් එක්ක එයා හදාගන්න පොඩි රාමුවක්. පොඩි මනසක් හදාගන්නවා. ඒ මනස ඇතුළට ඒ කියන්නේ ඒ මනස ඇතුළට මම කියන කෙනා රිංග ගන්නවා. ඒතර එයා ඉන්නේ මනස ඇතුළේ. එයා හදාගත්ත පොඩි රාමුව. ඒක පූසටත් වඩා පල්ලෙහා තියෙනවා. ඒකට හේතුව පූසා දැන් පූසට ඉගෙන ගන්න නැතුව කරන්න. ඒ කියන්නේ පූසා මොන තැනක හිටියත් වටේට මොන දේ සිද්ධ වුණත් මොන මිනිස්සයත් එක්ක හිටියත් පූසා දන්නවා ගස් කොළන් අඳුරගන්න ඒ සෙන්ස් එක වැඩ කරනවා. ස්වභාවයෙන්ම ඉන්නවා. හැබැයි මිනිස්සයා ස්වභාවය වෙනස් කරගන්න. ඒතර මිනිස්සයා ස්වභාවය වෙනස් කරගත්තේ ගමන් මිනිස්සයාට මේ සබාධමෙන් දීලා තියෙන ටික වැහෙනවා. ඕකට කියනවා චක්‍ර පද්ධතිය වැහුණා. චක්‍ර ඕපන් වෙලා නැහැ, වැහිලා. එතකොට එයාට මේ ඔක්කොම මේ සෙන්ස් එකෙන් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සිස්ටම් එකෙන් දෙන්නේ නැහැ. එයාට ඉගෙන ගන්න වෙනවා. දැන් ඉස්සර මිනිස්සු බස්වල නැගලා එන රවුමක් ගිහිල්ලා තැන් හොයාගෙන ගිහිල්ලා වැඳලා ඔක්කොම කරලා ගෙදර යනවා. අපි අහලා නැහැනේ මේ ඉස්සර මේ මොනවද මේ පාර හොයාගන්න බැරුව නැති වෙච්ච මිනිස්සේ. දැන් හැබැයි ඒක මිනිස්සුන්ට කරගන්න බැරි නිසා Google Map හරි මොනවා හරි කෘත්‍රිම දෙයක් ටිකක් මේව කරගෙන තියෙනවා. ඒතර මේ හැමදේම එන්නේ ඉගෙනගෙන තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට මාෂල් ආර්ට්ස් ඕන නම් මං ඇතුලේ තියෙන සංග්‍රාම මානසිකත්වයත් එක්ක මේව වෙලා මගේ ඇතුලේ තියෙන ටික මට ඕපන් කරගෙන මට මගේ ඇතුලෙන් වෙනම මාෂල් ආර්ට්ස් එකක් නිර්මාණය කරගන්න හැකියාවක් නැහැ. මං කාගේ හරි ළඟට ගිහිල්ලා ඔයා දන්නවද? මං දන්නවා. ඔයා කොහොමද දන්නේ? මගේ ගුරුතුමා කියලා දුන්නා. ඔයා කොහොමද දන්නේ? ඔහොම ගිහිල්ලා කවදා හරි තමා තුළ තියෙන දෙයක් අවබෝධ කරගත්ත මිනිස්සෙක් හිටියනේ. ඒ කියන්නේ බෲස් ලී හරි කවුරු හරි මේ කාගෙන්වත් අහගෙන කරන්නේ නැතුව තමා ඇතුළෙම තියෙන ස්ටයිල් එකක් එළියට දාපු මිනිස්සෙක් හිටියනේ. බෝධිධර්ම හරි ඔය කවුරු හරි. අන්න එයාගෙන්නේ මේ තාම එතනින් පල්ලෙහාට ඇවිල්ලා අපි ගිහලා මට කරාටි ඉගෙන ගන්න ඕන කිව්වම හරි පුළුවන්. කොහෙන්ද මේක පටන් ගත්තේ? මේක බෝධිධර්ම තමයි හොයාගෙන තියෙන්නේ. එතනින් එහාට හොයාගත්ත මිනිස්සු ඉන්නේ. ඒ බෝධිධර්ම තමයි තමන්ගේ ඇතුලේ තිබ්බ දේ හොයාගත්ත මිනිස්සයා. එකම මිනිස්සයා. එතනින් එහාට ඒ හොයාගත්ත එක ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් බිහි වෙලා තියෙන්නේ අර චක්‍ර පද්ධතිය වැහිලා. සබාධමත් එක්ක තියෙන සමපාත වීම. මේ සිස්ටම් එකේ තියෙන මේ සිස්ටම් එකේ තියෙන ස්වභාවයට සමපාත වෙන එක නවත්තපු ගමන් එයාට සිද්ධ වෙනවා මෙතන හැමදේම හොයන්න. හැමදේම ඉගෙන ගන්න. ඉගෙනගෙන තමයි කරන්න වෙන්නේ. නමුත් ඉස්සර අපි හිතමු සබාධමයට සමපාත වෙලා ඉන්න මිනිස්සෙක් නම් එයාට ලෙඩේ ඔළුවේ තියෙනකොට එයාට බෙහෙත හම්බ වෙනවා. නිකම්ම කැවෙනවා. ඒ කියන්නේ එයා දන්නේ නැතුව එළිය ඇවිදින ගමන් මොනවා හරි කොළ ටිකක් කඩන් කෑවට පස්සේ දන්නේ නැහැ එයා මේ බෙහෙත කියන එක. ඊට පස්සේ එයා අඳුර ගන්නවා මේ ලෙඩේ මට හැදුනා. මට මේ කොළේ කාපු නිසා හොඳ වුණා. අන්න එයා පොතක ලියනවා අන්න මේ ලෙඩේට මේ කොළේ මේ විදියට කරන්න කියන එක. ඉතින් එහෙමනේ ඔය වෛද්‍ය විද්‍යාව හරි මොනවා හරි බිහි වුණේ උතනින්.
ඒ කියන්නේ එයා එක්ස්පෙරිමන්ට් කරපු එක තමයි ලිව්වේ. හැබැයි ඊට පස්සේ අර ලියපු එකම කරනවා. ඒතර අනිත් මිනිස්සෙකුට ඒ සෙන්ස් එක නැහැ. ඒ කියන්නේ මේ එළියට ගිහිල්ලා ඇවිදලා එනකොට අවශ්‍ය දේ හම්බෙනවා කියන එක නැහැ. එතකොට දැන් අර ඕකදී වෙන ඔන්න දැන් ඔතෙන්දී වෙලා තියෙන්නේ අර සබාධමත් එක්ක සමපාත වීමනේ නැවතිලා තියෙන්නේ. එතකොට මිනිස්සු සත්‍ය අවබෝධ කරනවා හරි නිවන් දකින්නවා හරි ලව් එකක් කියලා හරි එහෙම නැත්නම් මම අතෙන්ට යනවා මෙතෙන්ට යනවා නළුවෙක් වෙනවා ડોක්ටර් කෙනෙක් වෙනවා මොකක් හරි කියලා හොයන්නේ ඔය කොහොමද මේකට සමපාත වෙන්නේ කියලා. එතකොට ඔය නිර්වාණය කියන එක එන්නෙත් නිවනක් තියෙනවා ඒක මම දකින්න ඕනේ. එතකොට මට සැනසීමයි කියලා එන්නේ. මනස දන්නේ නැහැ අපි හොයන්නේ මොකද්ද කියලා. මනස දන්නේ මේ මෙහිම එකක් තියෙනවා මේ මෙහිම ෆ්ලෝ එකක් තියෙනවා මේ ෆ්ලෝ එකේ තමයි මං ආවේ. දැන් මම ෆ්ලෝ එකෙන් අයින් වෙලා වෙන එකක් හදාගෙන ඉන්නවා. ඒක තමයි මේ හෙන කරදරේ මට මගේ දෙයක් මගේ මොකද්ද මගේ ඒ කියන්නේ මං කරන්න ආවේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මං කරන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මට හෙන ප්‍රශ්න මට මේ පැත්තෙන් මේ ප්‍රශ්න තියෙනවා ලව් එකක් කරන්න ගියත් ප්‍රශ්න අසාදයක් බැන්දත් ප්‍රශ්න ළමයි හැදුවත් ප්‍රශ්න ඊට පස්සේ ජොබ් එකක් කරන්න ගියත් ප්‍රශ්න සල්ලි ප්‍රශ්න අරව ප්‍රශ්න ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ වශයෙන් හිතනවා මේ නිකන් ඉමර්ජින් කරගන්නවා මේක කරොත් මට හම්බෙයි කියලා. ඒක කියන්නේත් මනසනේ. හැබැයි මනසට අඳුර ගන්න බෑ මනසෙන් එළියේ තියෙන මෙන්න මේ ප්‍රවාහය මේ ස්රෝතය. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මේ ස්රෝතයට වැටෙනවා කියන්නේ. එහෙම නැත්නම් මේ ගලන ගංගාව මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඒ තේරෙන්නේ නැති මොහොතේත් මේ ගංගාව ගලනවා. ලස්සනට මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා, මොහොම සියල්ල සිද්ධ වෙනවා මේ ගංගාව ලස්සනට ගලාගෙන යනවා. ඒතර මිනිස්සෙක් හොයන්නේ මෙන්න මේ ගංගාවට එකතු වෙන්නේ කොහොමද කියලා තමයි ඔය හොයන්නේ. ඒ මං හිතපු තැන මොකද්ද? මං ලස්සනට ගලා ගියානේ. ගලාගෙන ගියානේ කිසි ප්‍රශ්නයක් නැතුව තිබ්බනේ. ගැටලුවක් නැතුව මට ඕන දේවල් මෙහෙම ගලාගෙන ඉස්සරහට ගියානේ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. එතකොට එතෙන්ට එන ඕන එක එක්කෙනා එනවා. ඇවිල්ලා කියනවා ඔයා හොයන්නේ මේ ඔයාට ඔය අවුල තියෙන්නේ ඔයා කළු නිසා. ඔයා සබන් කැටයක් අපි ළඟ තියෙනවා මේ සුදු පාට වෙනවා මේක ගාවම. ඔයා සුදු වෙන්න. ඔයාගේ ප්‍රශ්නේ විසඳෙයි. එතකොට ඔතෙන්ට එනවා ඔන්න ඔය වගේ ආධ්‍යාත්මික පැත්තේ ඉන්න බිස්නස් කාර්යෝ ටිකයි ලෞකික පැත්තේ ඉන්න බිස්නස් කාර්යෝ ටිකයි. එතකොට මේගොල්ලෝ දන්නේ මම හොයන්නේ අතන මට එතෙන්ට ගියා නම් කළු සුදු ප්‍රශ්නයක් නැහැ. මම ලස්සනයි. එතෙන්ට ගියා නම් මේ හොඳයිද නරකයිද කියලා ප්‍රශ්නයක් නැහැ. මම හොඳයි. එතෙන්ට ගියා නම් මට නෑ අරව නෑ මේව නෑ ආදරේ නෑ කියලා එකක් නෑ. එතන ඔක්කොම තියෙනවා. එතන ඔක්කොම මගේ ළඟ තියෙනවා. මගේ ළඟ තියෙන නිසා මට අවටින් හම්බෙනවා. ඒ කියන දන්නේ නැති නිසා මෙතන සබන් කෑල්ල ගගා අර භාවනාව කර මේ භාවනාව කර අර හාමුදුරන්ට කඩේ ගිහිල්ලා අරයා ළඟ මහාන වෙලා මෙයා ළඟ වාඩි වෙලා ඉඳලා ඕක හොයනවා. ඕක හම්බෙන්නේ නෑ. ඒක තියෙන්නේ එතන නෙවෙයි මෙතනින් ඇතුලේ. එතකොට යා කරන්න ඕන එකම දේ තමයි තමන්ගේ මානසික රාමු ටික තේරුම් අරගෙන තමා තුළින් කරන්න ඕන එකක් තමන්ව ගවේෂණය කරන්න ඕන. ඇයි මම මෙතන මෙහෙම වුනේ? මෙතන මෙහෙම වෙන්නේ. මේක මොකද්ද කියලා තමන්ව ගවේෂණය කරගෙන ඒ පැටර්න්ස් කැඩෙන්න අරින්න ඕන. ඒ පැටර්න්ස් කැඩෙන්න තමන්ට තේරෙනවා අඩියෙන් අඩි අර ස්රෝතය ළඟට යනවා. අර ප්‍රවාහය ළඟට යනවා. අර ගංගාව ළඟට යනවා. තමන් ගාවට එනවා. තමන් ගාවට එන්න තමන්ට සැනසීම, ආදරය, කරුණාව, මෛත්‍රිය, සැනසීම ඊට පස්සේ අර අඩුපාඩු නැතිකම හැම දෙයක් ගැනම තියෙන මේ කොහොම ඇති වෙනවා පොඩ. එතකොට දැන් අර ඕකෙදී නිවන් දකින්නවා හෝ අර කතන්දර නෙවෙයි. හැබැයි ඉතින් මෙහෙමයි. මනස ඉස්සල්ලාම ওই ටික කරන්න මානසිකව තියෙන ප්‍රවාහය අඩු කරන්න ඕන. දැන් මානසිකව මේ උදේට රණ්ඩු වෙවි, හවසට රණ්ඩු වෙවි, පොඩි වචනයකට ෆයර් වෙවි, මනසේ තියෙන අවුල් ගොඩක් එක්ක වචනයක් කිව්වම තරහ යනවා, කතා කරනකොට මල පනිනවා, ඊට පස්සේ දෙයක් මේව කරන්න බෑ. අර හෙන්න මානසික ප්‍රවාහයකින් ඕක කරන්න බෑ. එහෙනම් අපි ඉස්සෙල්ලම ඔය චතුරාර්ය සත්‍ය කියන ස්ට්‍රක්චර් එක දාලා දුක නැති කිරීම, දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය කියලා ඒ ටික කියලා යාටව මානසික දුක නිවා ගන්න ක්‍රමය කියනවා. ඒතර යාගේ මානසික දුක නිවා ගන්න පුළුවන් තනියම. එයා දන්නවා. අයි මේක ආවේයි මේකට හේතුව මොකද්ද? මේක හේතුව නැති කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒ ටික මානසික දුක නැති කරාට පස්සේ යාට යාව පේන්න පටන් ගන්නවා. මොකද යාට ප්‍රශ්නත් එක්ක එළියේ තියෙන ප්‍රශ්නත් එක්ක ගැටි ඉන්න ඕනේ නැහැ. මිනිස්සුත් එක්ක ගැටි ඉන්න ඕනේ නැහැ. සිද්ධිත් එක්ක ගැටි ඉන්න ඕනේ නැහැ. මොකද සිද්ධිය සිද්ධ වෙච්ච ගමන් එයා සිද්ධියෙන් අයින් වෙන්න දන්නවා.
එතකොට මිනිස්සෙක් ගැටෙන්න දෙනකොටම මිනිස්සයත් එක්ක ගැටෙන්නේ නැතුව අයින් වෙන්න දන්නවා. ඊට පස්සේ ප්‍රශ්නයක් එනකොටම ප්‍රශ්නේ විසඳ ඉන්න දඟලන්නේ නැතුව ප්‍රශ්නෙට විසඳෙන්න දීලා පැත්තකට වෙන්න දන්නවා. ඔය ටික දන්නවනම් මේ මිනිස්සයා මේ එළියේ තියෙන ප්‍රශ්න වලිනුත් නිදහස්, මිනිස්සුන්ගෙනුත් නිදහස්, මිනිස්සු කියන ප්‍රශ්න වලිනුත් නිදහස්, සිද්ධි වලිනුත් නිදහස්. ඒ කියන්නේ මෙතන සිද්ධියක් වුණා නම් දැන් දැන් මෙහෙම යනකොට වාහනේ හැප්පුණා සිද්ධියක්. වාහනේ හැප්පෙච්ච එක ගැන අඬ ඉන්නේ. වාහනේ දැම්ම ගෑරේජ් එකකට පාඩුවේ පැත්තකට වෙලා හිටියා. හැබැයි ඒක හදලා මේ ප්‍රශ්න ඔක්කොම වෙනකන් ඒක ගැන කල්පනා කර ඉන්නවා නම් කවදාවත් අර වැඩේ කරන්න බෑ. ඒතකොට අන්න ඒ වගේ එයාලගේ ප්‍රශ්න එයාලට දෙන්න. එයාලගේ අවුල් එයාලට දෙන්න. ඒ සිද්ධියේ බර සිද්ධියට දෙන්න. මේ ප්‍රවාහයට ඒව ටික විසඳන්න දෙන්න පුළුවන් නම් එයා ඒ වගේ නිදහස් වෙනවා. එයා ඒ වගේ නිදහස් වුණාට පස්සේ එයාට තමන්ව පේන්න පටන් ගන්නවා. එතකොට තමයි තමන්ව පේන්න, තමන්ගේ සිහියේ අඩුකම, තමන් මෙතන මොකද්ද වෙන්නේ කියලා තේරෙන්න පටන් ගන්න. ඒ ටික තේරෙන්න එයාර ප්‍රවාහයට ලං වෙනවා. තේරෙන්න ලං වෙනවා. ඉතින් ඇත්තටම අර දුක නැති කරාට පස්සේ ඒ කියන්නේ අර මානසිකව මේ මිනිස්සුන්ගෙන් එන ප්‍රශ්නත් එක්ක ගැටෙන්නේ නැතුව, සිද්ධි වලින් එන ප්‍රශ්නත් එක්ක ගැටෙන්නේ නැතුව, එදිනෙදා සිද්ධි වල එල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් මිනිස්සයා නිකන් හිටියත් එයා අතෙන්ට යනවා දවසින් දවස එතෙන්ට යනවා. ඔව්. මොකද එයා එළියත් එක දඟලන්නේ නැතුව නිකන් ඔහේ කාලා බීලා නිදාගෙන ආයෙ නැගිටලා ආයෙ කාලා බීලා නිදාගෙන ඔහොමම හිටියත් එයා නිකන් අතෙන්ට අරන් යනවා. එයාගේ මානසික රාම ටික චුට්ට කැඩලා අතෙන්ට අරන් යනවා. එතකොට ඔන්න ඔහොම ගිහිල්ලා එයාව ෆ්ලෝ එකට සෙට් වෙනවා. ඒ කියන්නේ එයායි ෆ්ලෝ එකයි දෙකක් නැති වෙනවා. ඒතර අර කෑවිල්ල මේ ඉන්න පොඩි කෑල්ලක්. ඔය චතුරාර්ය සත්‍ය කියලා කතා කරන්නේ අර මේ මානසිකව දඟලන එක නිවා ගැනීම සඳහා තියෙන ස්ට්‍රක්චර් එකක් විතරයි. එතනින් එහාට මෙහෙම පිටිපස්සට එනකොට කැරකිලා යාවිල්ලා අර ෆ්ලෝ එකටම සෙට් වෙනවා. යම් කිසි දවසක එයයි මේ ප්‍රවාහයයි, ඒ කියන්නේ මේ සෝබාදහමේ තියෙන එනර්ජි එකයි තමන්ගේ එනර්ජි එකයි සමාන වෙනවා. අන්න එදාට මගේ දේවල් අර දැන් ගහක් මෙහෙම ඉඳුවට පස්සේ ගහ නිකම්ම පැලවෙලා ගෙඩි හැදිලා මේව වෙලා එහෙම වෙනවා වගේ මගේ සෝල් එකේ තියෙන සෝල් පර්පස් එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මම මෙතෙන්ද මොකටද ආවේ? ඒ දේ බවට මමපත් වෙනවා. ඉතින් ඒක තමයි කතන්දරේ. අර ඔකෙම ඉන්නේ අර ටික අර ඔය ඉතින් ගොඩක් මිනිස්සුන්ට එතකොට අපිට ටක්කාල මේකත් එක්ක ගැටිලා වැඩක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවානේ අම් මොහොතකදී වෙලාවකට අපි බාහිරින් හිත හදාගෙන ඔක හාමි වැඩක් නැහැ කියලා යන හැබැයි ඇතුලේ දුක තියෙනවා. ඔකේ අවස්ථා තියෙනවා මට ඒක හොඳට මම ජීවිතේ ඔව් ඉතින් ඒක එකපාරට මතින් යන්න බෑ. එක ක්‍රමවලට හෙමින් පොඩ්ඩ ඒ කියන්නේ ඉස්සල්ලාම වෙන්නේ ඒ සිද්ධියත් එක්ක ගැටෙනවා. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා අර කියනවා නෙළුම් මලක් වගේ කියලා බුදුහාමුදුරු කියනවා මේ නෙළුම් විලක් වගේ තමයි ලෝකේ. ඒ සමහර ඒවා තියෙනවා උඩ පිපිච්ච මල් තියෙනවා. සමහර ඒවා තියෙනවා බාගෙට පිපිච්ච මල් තියෙනවා. සමහර ඒවා තියෙනවා වතුර යට. සමහර ඒවා තියෙනවා මඩ යට. ඒ වගේ මේක ඇවිල්ලා පිරිසක් ඉන්නවා සිද්ධියත් එක්ක ගැටි ජීවිත කාලෙම ජීවත් වෙනවා. එකම සිද්ධියත් එක්ක ගැටි ජීවත් වෙනවා. ඒ මිනිස්සු අපි ගත්තොත් එහෙම මේ මිනිසුන්ට කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. තව පිරිසක් ඉන්නවා ගැටෙනවා ටික කාලයක් ගිහිල්ලා තේරෙනවා ගැටෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ආයෙත් ගැටෙනවා. එහෙම පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ගැටිලා ටික වෙලාවක් යනකොට තේරෙනවා. ටග්ගාල මේ පැත්තට එනවා. හැබැයි එයා ඒකත් කඩා ගන්න ඕන නැත්නම් ඒකේ ඉන්නවා. ගැටෙනවා ආයෙ එනවා. ගැටෙනවා ආයෙ තේරුම් ගන්නවා. ගැටෙනවා ආයෙ තේරුම් ගන්නවා. එයාගේ සර්කල් එක තමයි ගැටෙනවා තේරුම් ගන්නවා. ඒ සර්කල් එකත් කඩන්න ඕන. ඒ සර්කල් එකත් කැඩුවට පස්සේ ගැටෙනකොටම තේරෙනවා මේ ගැටුණා කියලා. ගැටෙන එක අවුල් කියලා. හැබැයි ඒක ගැටෙනවා. ඒ ගැටෙන එක නවත්තන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ යනකොට තව ටිකක් යනකොට තේරෙනවා මේ සිද්ධියත් එක්ක ගැටෙන එක එකේ තේරුමක් නැහැ කියන එක. ඒ වෙලාවට යා කරන්නේ ගැටෙන්න ඕන නම් ගැටෙන්නත් පුළුවන්. ගැටෙන්න නැතුව ඉන්නත් පුළුවන්. මේ දෙකම යාට පේනවා. ඒ වෙලාවට යා ගැටෙන්නේ නැතුව මේක ඒ සිද්ධිය හැම එනකොට ඒ සිද්ධියේ බර ඒ පැත්තටම දෙනවා. ඒ කියන්නේ නෑ මම ප්‍රශ්නයක් ගේන්නේ නෑනේ කාටවත්. මම කාටවත් ප්‍රශ්නයක් ගේන්නේ නෑ. එහෙම එතෙන්ට ආවට පස්සේ මට කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් ගේන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. මොකද මගේ ඇතුලේ ප්‍රශ්න නැත්තම් මම
ප්‍රශ්නයක් අරන් ඇවිල්ලා දඟලන්නේ. එතකොට අනිත් කෙනා ප්‍රශ්නයක් ගෙනාවත් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ කියලා ඒ ප්‍රශ්නේ කොහොමද මේ දෙන්නේ නැහැ. අර දැන් අපි කිය ඔය අර මම කිව්වේ ඔය ස්ටෙප් එනවනේ දැන් එළියත් එක හොඳට ඒක තමයි මම කියන්නේ. ඒක තමයි. ඒක තමයි මම කියන්නේ. යම්කිසි අවස්ථාවක තමන්ට ඒ ගේන ප්‍රශ්නේ බර මම කියන්නේ කිය දැන් මම ප්‍රශ්නයක් ගේන්නේ නැහනේ. ඒතකොට ප්‍රශ්නයක් වශයෙන් එළියෙක මිනිස්සේ ප්‍රශ්නයක් අරගෙන එනවා. ඒතර ඒ යාගේ බරක්. යා එන්නේ බර මේ පැත්තට දෙන්න. ෂෙයා කරගන්න. ඒ බර දෙන්නම එකතු වෙලා බර උස්සන්න. එතකොට ඒ පැත්තෙන් එයාගේන ප්‍රශ්නේ බර එයාට දීලා මම මේ පැත්තෙන් පැත්තකට වෙලා එයා එක විසඳ ගන්නකම් මම මේ ගවේෂණය කරගෙන යනවා. මේ ගවේෂණය තව ටිකක් ඉස්සරහට කරගෙන යනකොට එයාත් මේ ප්‍රශ්නේ හැමදාම කරේ තියන් ඉන්නේ. එයාත් ටික කාලයක් ඕකත් එක්ක ඇවිල්ලා එයා අවබෝධයෙන් ගමන් කරන මිනිස්සෙක් නම් එයාට තේරෙනවා මම මේ මම්ම ගෙනාවු ප්‍රශ්නයක් එක්ක තමයි මෙච්චර දවස් දඟලලා තියෙන්නේ. ඒ නිසා මේක අතාරින්න ඕන කියලා. ආන අතෑරියට පස්සේ එයාම අපිට කියනවා දැන් ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ මම්ම ගෙනාවු එකක්. මමම හදාගත්ත එකක්. මගේම අඩුපාඩුව නිසා තිබ්බ එකක් කියන එක. එතකොට එහෙමයි කියලා මම කියන්නේ අපි ඇතුලේ ස්වභාවයන් 100% නැති වෙනවා කියලා යම්කිසි අවස්ථාවක තව අවුරුද්දකින් දෙකකින් වුණත් අපේ ඇතුලේ තියෙන සියුම් තැන් එළියට එන්න පුළුවන්. හැබැයි අපි අර අවබෝධයෙන් කටයුතු කරනකොට ඒ සියුම් තැන් අපි හඳුනාගෙන සකස් කරගෙන යන්න පුළුවන්. සහ ඒ සියුම් තැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන විදිහට එළියට දාගන්න ඕනෙත් නැහැ. ඔව් ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එයාට පුළුවන් තමන්ගේ ඇතුලේ අඩුපාඩුව තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒක මේ එළියට දාගෙන දඟලන්න ඕනෙත් නැහැ. ඒක මගේ ඇතුලේ තියාගෙන දඟලන්නත් ඕනේ. ඒක එතනම ෆික්ස් කරලා හදාගන්න. දුක නැති කිරීම කියන හේතුව සාක්ෂාත් කරගන්න ඕනේ කියන අපි ඔය අපිට. ඔව් එතන දුකෙන් එහා ගොඩක් එහා කතන්දරයක්. ඒක මොකද දුක නැති කිරීම කියන්නේ ඔය දුක කියන කාරණේ අතන තියෙන්නේ. ඇත්තටම අරකට දුකක් තමයි. ඒ කියන්නේ මේ තමන් ඇතුලේ ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ නොදන්නා ගමත් දුකක්. එතකොට හැබැයි ඒක ඇවිල්ලා අර සියුම් විදියට කතන්දරයක්. ඒක දුකක් කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඒතර මිනිස්සු දුක නැති කිරීම කියලා දඟලන්නේ හරි ප්‍රාථමික තැනක. ඒ නිර්වාණය කියලා මිනිස්සු සාක්ෂාත් කරගන්න යන්නේ හරි සියුම් පොඩි තැනක් ඔය. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මෙහෙමනේ ඇත්තටම ওই මිනිස්සුන්ගෙන් ඇහුවොත් එහෙම ඔයාට මොනවද දුක කියලා. එයාට දුක හිතන දේවල් ටිකක් තියෙනවා. එයාගේ දුකක් තියෙනවා. ඒක ඇවිල්ලා ගෙදර ප්‍රශ්න ඊට පස්සේ හස්බන්ඩ්ගේ ප්‍රශ්න අරවා මේවා මොනවා හරි වයිෆ්ගේ ප්‍රශ්න මොනවා හරි ලරුවන්ගේ ප්‍රශ්න මොකක් හරි එකක් එක්ක එයාට හැදිච්ච පීඩනයක් තියෙනවා. ඒතර එයා ඒක නැති කර ගැනීම තමයි එයා හිතන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ ගෑණි රණ්ඩු වෙන එක නැති කර ගැනීම තමයි දුක නැති කිරීම කියන්නේ කියලා එයා හිතනවා. සමහර මිනිස්සු එහෙම රණ්ඩු වෙන එක නැති වුණාට පස්සේ එයා එතනින් එහාට මට දැන් හරි මම ඔක්කොම කරගත්තා මට මෙතනින් එහාට දෙයක් නැහැ මං ඉන්නේ ෆ්ලෝ එකේ කියලා එයා තව මගුල් වල දුවනවා. හැබැයි ඒ ෆ්ලෝ එක නෙවෙයි. ඒ ඇවිල්ලා ඒ નિરાයාස වීමත් නෙවෙයි. ඒ ඇවිල්ලා මේ පීඩණයෙන් නිදහස් වුණා විතරයි. පීඩණයෙන් නිදහස් වීම කියන්නේ નિરાයාස වීම නෙවෙයි. ඔය දුක නැතිනවා කියන්නේ ඒකේ ලේයර්ස් පුදුම විදියට ලේයර්ස් තියෙනවනේ ජීවිතේ හඳුනාගෙන යනකොට. ඔව්. දුක ඇනේ ඔය දැන් ඔය අපි ඇතුලේ යමක් ගැටීමෙන් එන දුක හරි සියුම්නේ. ඔව්. දැන් මම මාතුලින් නැති වෙන දුක දැන් ඔය දුකේ අපි දුකින් නිදහස් වීමනේ නිකන් නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ දුකින් නිදහස් වෙන්නේ මේක හොයාගෙන ගියා කියලා කියන්නේ. ඔව්. ඇත්තටම කිව්වොත් ඒක මේ හරිනම් එන්න ඕන සිතෙන් නිදහස් වීම. සිතෙන් නිදහස් වීම. මම ඒක තමයි කියන්නේ මේ ඒ දුක එළියත් එක්ක තියෙන දුක නැති කර ගන්නවා. ඊට පස්සේ එළියත් එක්ක තියෙන දුකත් ටික අඩු වෙනවා. මේ ගැටෙන එක අඩු වෙනවා. ඊට පස්සේ තමන් ගාවට එනවා. තමන් ගාවට ආවට පස්සේ තමන් ඇතුලේ කෂ්ට නැත්තේ නේද? තමන් ඇතුලේ තියෙන තමන්ගේ හිත ඇතුලේ කෂ්ටනේ හින්දාම ඉතින් එළියත් එක්ක හරි ඇතුලත් එක්ක හරි ඔය දුක සම්පූර්ණයෙන් ඇති වෙන්නේ. ඊට පස්සේ අර සියුම් තැන්වල දුක තියෙනවනේ. අපිට මොකක් හරි මතක් වෙලා වේදනාවක් එනවා. ඒ සියුම් ලේයර්ස් තියෙන්නේ. අර එහෙම ඇවිල්ලා යම් මොහොතකදී මිනිස්සෙක්ට ඔය මේ තමන් ඉන්නේ මායාවක් හින්දා විතරයි මේ බොරුවක් හින්දා විතරයි දාගත්ත සීන්ස් ටිකක් හින්දා විතරයි දුක ඇතිවෙන්නේ කියලා යාට හොඳට දැක්චුණාට පස්සේ එයා ඒකෙන් අයින් වෙනවානේ. ඒකෙන් නිදහස් වෙනවා. අපි දැන් කොසට ඒ වෙලාවට තිබුණා කොසට බය හිතනනම් ඌගෙන් සිලා වෙන පැත්තකට දීව හැබැයි අර වෙන පැත්තකට දීවා කියන සීන් අරන් ගිහිල්ලා මට බය වුණා කියලා සීන් එයා අතීතයේ කියන ලේයර් එහෙම නෑ. සහ ඒක නොයා ඉන්නේ නැහැ එතෙන්ට. ඊළඟ දවසේ ආය යනවා. ඒකට හේතුව මේ අපි නිකන් පෝසා කියන කෙනා මේ මිනිස්සයා එක්ක සමපාත කරලා ගත්තොත් එහෙම
ඒ පූසා කියන කෙනා නිකන් මිනිස්සෙත් ඒ කියන්නේ කතා කරන්න ඕන නිසා මම එහෙම ගන්නෙ. එහෙම ගත්තොත් එහෙම පූසට එතන අවුලක් කියලා එයා ඔළුවේ දාගෙන එතන ඉඳන් වෙන ගමනක් යන්නේ. එයා ඒක සිද්ධියක් වශයෙන් දැකලා ඊළඟ දවසේ ආයෙත් යනවා. හැබැයි මිනිසුන්ගේ හිතේ ස්වභාවය තමයි ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ වෙනස් වෙන එක. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් දැන් මම මේ පාරේ යනවා. මම X කියන පාරේ යනවා. X කියන පාරේ යනකොට අලියෙක් ඉන්නවා. එතකොට මම තීරණය කරනවා මම හෙට ඉඳන් Y කියන පාරෙන් යනවා. ඒ කියන්නේ මම වරද්දාගෙන මම X කියන පාරෙන් යනකොට අලියෙක් හිටියානම් මම ඊළඟ දවසෙත් X කියන පාරෙන් යන්න ඕනේ. එතකොට තමයි මට තේරෙන්නේ අලියා ඉන්න වෙලාවල් මොනවද? අලියා නැති වෙලාවල් මොනවද? මේ ඒ පාරේ කියන්නේ මේ අර ඒ වගේ දේවල් ගොඩක් තේරෙන්නේ ඒ පාරෙම දිගට ගියොත් විතරයි. ඒකට මම ඔය කියන්නේ මිනිස්සු කරන තවත් වැරද්දක් තමයි අපි වැරදි හදා ගන්නවා කියන එක. වැරදි හදා ගන්න ඕනේ. වරදිනවා කියලා තේරුණා නම් ඇති. වැරද්ද හැදෙනකන් අපි ඉන්නවා. ඒතර වැරද්දේ variations ගොඩාක් දැකලා සියුම්ම තැනට දැක්කට පස්සේ ඒ වැරද්ද ඇතුලේ තියෙන අවසාන දශමෙත් සාක්ෂාත් කරාට පස්සේ ඒ වැරද්දෙන් අපි හැදෙනව නෙවෙයි ඒ වැරද්ද ආයේ වෙන්නේ. අපි අඩියක් ඉස්සරහට තියලා. එතකොට අපේ ගොඩක් අය කරන්නේ මට වැරදුනා මම මේක ආයෙ කරන්නේ. එතකොට පොයින්ට් එකක් මිස් වෙලා යන්නේ. එයා කියන්නේ අඩුවක් තියෙන. හිස්තැනක් එක සමානයි. ඒ කියන්නේ එයා වරදිනවට බය මනුස්සය. එතන fear කියන එක වැඩ කරනවා. බය කියන එක වැඩ කරනවා. ඒ නිසා එයා වරදිනවට බය නිසා එකපාරක් වැරදුනාම ආයෙ කරන්නේ නැහැ. එතකොට එයාට දැන් ඒ වගේ මිනිස්සෙක්ට කවදාවත් විදුලි බල්බයක් හදන්න බෑ. ඒ නිසා එයා වැරදුනා වැරදි ඒකම කරනවා. එතකොට ඒකේ වැරද්දේ තව ස්වරූප. ඒකේ ගොඩාක් variations ගොඩක් හම්බ වෙනවා. ඒකේ තියෙන ඒ වැරදුනේ එකේ තියෙන සියලු දේවල් මම ඉගෙන ගත්තට පස්සේ ආයේ ඒක වරදින්නේ නැහැ. ඒක වෙන්නේ මේ ඒකත් එක්ක ඉන්න පුළුවන් හැකියාවෙන්. අපි දඟලලා වැරදුනා මම මේක හදා ගන්න ඕන හෙට ඉඳන් මොකද්ද කරන්නේ? හදා ගන්න ඕන හෙට ඉඳන් මේ පාරේ යන්නේ. වැරදි. හෙට එහෙම නෙමෙයි හදන්න ඕනේ. හෙට ඉඳන් මේ පාරේ යන්නේ මම කියන්නේ නැහැ. ඔයා උදේට යන්න, දවල්ට යන්න, හවසට යන්න, හිමීට යන්න, වේගෙන් යන්න, සුපරීක්ෂාකාරීව යන්න. එතකොට ඔයාට මේ අලියා කියන එකෙන් ඔයා නිවන් දකින්න. මේ පාරේ අලියෙක් ඉන්නවා කියන එකෙන්. එතන තියෙන සියලු අත්දැකීම් ගන්නවා. ඒ නිසා මේ වැරදි හදන්න යන්න එපා. වැරදි හදන්න යනවා කියන්නේම මනසේ ස්වභාවයයි. ඒ කියන්නේ හදවතට වැරද්ද හදන්න ඕනේ, හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ, වරදින්න තු ඉන්න ඕනේ කියලා එකක් නැහැ. හදවතට වරදින එක අවුලක් නැහැ. ඒ නිසා එයා වැරදි ඒකම කර ඉන්නවා. එතකොට එයා ඒකේ තියෙන ගොඩාක් පැති ඉගෙන ගන්නවා. එහෙම හැදුනොත් විතරයි නැවත ඒ අඩියට යන්නේ නැත්තේ. එහෙම නැතුව තේරුම් අරගෙන මේ වැරද්ද මං හදා ගන්නවා කියලා හැදුනොත් එහෙම ආයෙත් යනවා. මානසිකව මේ වෙන්නේ බෑ. ඒක මානසිකයි. ඒතකොට මේ ගොඩාක් මිනිස්සු නිවන් දකින්නවා කියන එක මානසිකව අර වැරදෙන තැන් ටික හොයාගෙන ඒ ටිකට ප්ලාස්ටර් ගහගෙන වරදින්නේ නැහැ දැන් කියලා ඉන්නවා. ඒ වැරදි. අර කොටස යට තියෙනවා. ඒ ටික තියෙනවා. ඒ ඉතුරු නැතුව නිරුද්ධ කරනවා වගේ ඉතුරු නැතුව නිරුද්ධ කරන්න නම් ඒකේ තියෙන හැම පැත්තක්ම දැකලා තියෙන්න ඕනේ. ඒතර මේ වැරද්ද සිදු වෙන්නේ මේකෙන් කියලා ගත්තොත් වැරදි. ඒ වැරද්ද අද හිතෙනවා අපිට මේ පාරේ අලියෙක් හිටියේ මම මේ පාරෙන් ආපු එක තමයි වැරද්ද. මේ පාරෙන් ගියා නම් හරි. නෑ. සමහරවිට ඒක වැරද්ද. එයා ආවේ අලියා පාර මාරු වෙන වෙලාවට. ඒතර එහෙනම් ඊළඟ දවසේ ආයෙත් ගියොත් තමයි පේරිනා මම 8ට එනකොට අලියා හිටියට 10ට එනකොට නෑනේ. ඒතර අපිට මේ වැරද්ද කියන එක තව සියුම් වෙවි ඒකේ ගොඩක් පැති පේනවා. ඒ පැති පේන්න නම් අපි පාර මාරු කරන්නත් ඒ පාරෙම යන්න ඕනේ. ඒතර වැරද්ද හදාගන්න නැතුව වැරද්ද හැදෙන්න දෙන්න ඕනේ. වැරද්ද හැදෙන්න දෙන්නවා නම් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙනවා. මොකුත් කරන්නේ නැහැ. ඒතර හැමදාම වරදිනවා. හැමදාම හදනවා. හැමදාම වරදිනවා. හැමදාම තේරුම් ගන්නවා. කවදාවත් වැරද්ද වෙන්නේ නැතුව ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකේ ඒ වැරද්ද ඇතුලේ තියෙන සියලුම දේවල් කවදා හරි තේරුම් ගත්තේ දවසට නැවත ඒක වෙන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. අපි ළමයි දරුවන්ට මේවා වාද කරලා දරුවෝ හදනවා කියලා නෝ ඒක ඔක්කොම වැරදි. අවවාද කරන්න හදන්න ඒව මුකුත් බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි දරුවට ජීවත් වෙන්න දීලා ඒ ජීවත් වෙන එක දිහා බලාගෙන ඉන්න. බලාගෙන ඒ දරුවට යම්කිසි මොහොතක තේරෙන්නේ නැහැනේ මොකද්ද මේක මෙතෙන්දි මං කරන්නේ. ඒතර අහනවා
මොකක්ද මේ මම මෙතෙන්දි කරන්නේ? ඒතර කියන පුතේ ඔතෙන්දි මෙන්න මේ විදියට පොඩ්ඩක් ඉස්සරහට එන්න. එච්චරයි. ආයෙ උට යන්න දෙන්න ඕන තනියම. එහෙම නැතුව අර අපි මේ පාරෙන් ඔබ ඵලයන් මෙහෙම ඵලයන් මේ වෙලාවට විනාශ වෙනවා එහෙම වුණාම. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම අනිත් මනුස්සයට 100% නිදහස දෙන්න ඕනේ. 101ක් විතරක් අපි වොච් කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍යම වුණොත් එහෙම උත්තරයක් දෙන්න ඕනේ. ඒතර තමයි හරි සාර්ථකයි ඒතකොට. ඒතර අම්මට කරන්න ඇත්තටම අම්මලාට තාත්තලාට මුකුත් කරන්න නැහැ. පොඩ්ඩක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඔව්. බලන් ඉන්න විතරයි තියෙන්නේ. බලන් ඉඳලා අර සමහරවිට අවුරුදු 5කට විතර සැරයක් තමයි උත්තරයක් දෙන්න වෙන්නේ. හරි නිදහස් එතකොට. ඔව්. මේක මේ ගලාගෙන ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ ගලාගෙන යෑමෙන් නිදහස් වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ ගලාගෙන යෑමෙන් අපගමණය වෙච්ච මිනිස්සු අනිත් එකාට ගලාගෙන යන්න දෙන්නෙත් නැහැ. එතකොට පරම්පරාව පුරාම වෙන්නේ එක එක පැති වල හිර කරපු එකක්. ඒ නිසා මුලින්ම තමන් මේ ගලා යන සිස්ටම් එකට එන්න ඕන. ඊට පස්සේ මේ ළමයි තමන්ගේ යාළුවෝ වටපිටාවේ ඉන්න මිනිස්සු වයිෆ් බිරිඳ යාළුවෝ කාටවත් ඒ ප්‍රවාහයෙන් මිදෙන්න දෙන්නේ නැතුව ඒ මනුස්සට ඒ ප්‍රවාහය යන්න දෙන්න ඕනේ. අපේ ඒක මේවා වෙන හදන්න වෙනස් කරන්න බෑ නේද? තේරුම් ගන්න ඉඩ ඇරලා. ඔව් එයාට තේරුම් ගන්න ඉඩ ඇරෙනවා. ඉතින් එයා කාලයත් එක්ක එයාට ඒ පාඩම් සබාදාමෙන් උගන්වලා හිමින් තේරුම් ගන්නවා. සමහර විට දැන් ඔය ගොඩාක් ළමයින්ට අම්මලා උගන්වන්න කෑම කවන්න හැම එකටම දඟලනවානේ. ඔය අම්මලාට පුළුවන් වුණා නම් ඔය කඩ හැරලා දාන්න අර ඒ දෙන්නටම දුකක් නේ මම හිතන්නේ. ඉතින් ඒ ඇත්තට මේ උත්සාහ කරන්නේ වෙන කිසිම දෙයක නෙවෙයි. තමන් හදාගත්ත ඉමේජ් එකක් තියෙනවා. තමන්ගේ ඉමේජ් එකට සමපාත කරගන්න හදන්නේ ළමයාව. ඒ කියන්නේ මෙතින් අර දිව්‍යමය ස්වභාවයක යන මිනිස්සෙක් ආයෙත් අර මේ අර මෙලව අවුලක් ඒ කියන්නේ කිසිම මේවාවක් නැතුව හදාගත්ත පොඩි කොටුවකට හිර කරනවා. ඉතින් තමන් ඉස්සල්ලා හිර වෙනවා. ඊට පස්සේ ළමයි හිර කරනවා. දුක බලෙන් හදාගෙන දාගෙන තමයි තියෙන්නේ. අපි මේ අර ඉස්සලා බලෙන් දැක්ක කියොත් එහෙම මේ ඔය මිනිස්සු මේ සිස්ටම් එක ඇස්සේ දැන් ඔය දවස් ගණන් භාවනා වලට අරවට මේවට කාලේ නාස්ති කරගෙන නැරෙන්නේ යනකොට ඔය කොටස තේරුම් ගන්න බැරි හින්දා නේද? මෙඩිටේට් කරනවා, බණ අහනවා, සිල් ගන්නවා, කොයි දවසක කියලා මොනසෙට කෑවේ නැහැ. හරිද? අම්මලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගම්වල නිකන් ෆැක්ටරි ඔය වට පිටාවේ බලද්දි මම අංකල් ඉන්නවා මේ බලන්න ටැන්ටි ගිහිල්ලා බලවන්න ගිහිල්ලා ධර්ම දේශනාව වලට අරවල අසපු ගිහිල්ලා ඔහොම ඉතින් හැබැයි අර ඒ දුක නැති කරගන්න යන්නේ. ඔව් මෙහෙමයි. ඕකේ ඉතින් ඕකේ මෙහෙමයි. ඇත්තටම ගත්තොත් ඕකේ ගොඩාක් වේරියේෂන්ස් තියෙනවානේ. ගොඩාක් පාරවල් තියෙනවා. සමහර මිනිස්සු දුක නැති කරගන්නමත් නෙවෙයි යන්නේ. සමහර මිනිස්සු යන්නේ ඔය අර නිකන් මාසෙකට සැරයක් ෆිල්ම් එකක් බලනවා වගේ අර ඒ මිනිස්යාගේ අර උයන පිහන gedara රණ්ඩු වෙන ළමයි බලා ගන්න ඔය ඔක්කොගෙම නිදහස් වෙන දවස තමයි සමහරට යාච්චි පොයේ දවස. එතකොට අර මිනිස්යාත් එක්කම ගියස්සට වෙලා තනියම ගමනක් යන්න බෑ, තනියම වැඩක් කරන්න බෑ. හැමදාම ළමයින්ගේ කන් කරච්චල එහාගෙන ළමයින්ගේ ළමයිනුත් බලාගෙන ඉන්න ආච්චි එදාට ඇත්තට මේ ආච්චි නිවන් දකින්න. මොකද ගිහිල්ලා කවුරු හරි උයලා දෙන එකක් කාලා පන්සලට වෙලා වාඩි වෙලා පොඩ්ඩක් ඕපදූපයක් කියාගෙන නිදහසේ බුලත් ටිකක් කාගෙන ඉන්න එක. ඉතින් ඒකනේ නිවන. ඉතින් ඒ නිවන හම්බෙනවා මාසෙකට දවසක්. ඒ වෙනුවෙන් තමයි යන්නේ සමහර මිනිස්සු. එහෙම කතාව හරි අතේ ගැඹුරු කතාවක් නේ. ඇත්තටම මිනිස්සෙක් ඇත්තටම ජීවත් වෙන්න පටන් ගන්න ඔය කියන කොටස තේරුම් ගත්තට පස්සේ තේරුම් ගත්තට කියන්නේ මිනිස්සේ ගත්තනේ සාක්ෂාත් කරනවා. යාට මේ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ තමයි එයාගේ ජර්නි එක පටන් ගන්න. මට දැනෙන්නේ ඔය දුක නැති කරන තැනකින් තමයි තමම ගවේෂණය කරගෙන තමන්ගේ දුක නැති කරගත් විතර. ඒ කියන්නේ සාපේක්ෂක දුක නැති කරගත්තොත් විතරයි ගවේෂණයක් ආරම්භ කරන්න පුළුවන්. එතකොට එතන ඉඳන් තියෙන්නේ নিরপেক্ষ කතන්දරයක්. নিরপেক্ষ අවබෝධය කියන එක ඒක වෙනම ගමනක්. নিরপেক্ষ අවබෝධයට යන්න නම් සාපේක්ෂක අවබෝධයටපත් වෙන්න ඕන. එතකොට අර මන් දන්නේ ඔය නිර්වාණය පරිනිර්වාණය කියුවේ ඔය අදහස් දෙකත් එක්කද කියන එක කොහොම හරි එකක් තමයි සාපේක්ෂක අවබෝධය, අනිත් එක තමයි নিরপেক্ষ අවබෝධය. ඒතකොට සාපේක්ෂක අවබෝධය කියලා කියන්නේ ඔය මේ මනසේ කතන්දර මේ අපි කියන කතන්දර ටික මේවා කරගෙන දුක නැති කරන තැනට આવොත් එහෙම සාපේක්ෂක නිවනටපත් උනා.
සාපේක්ෂක නිවනේ ඉඳලා නිරපේක්ෂක නිවන දක්වා යන්න ඕන. නිරපේක්ෂක නිවන දක්වා යන්න නම් සාපේක්ෂක නිවනට ඇවිල්ලා ඉන්න ඕන ඉස්සල්ලාම. සහ හැම මිනිස්සයත් එක්කම නිරපේක්ෂක මාර්ගය කතා කරන්න බෑ. මොකද නිරපේක්ෂක මාර්ගය කියන එක අවදියෙන් ඉන්න මිනිස්සු ගමන් කරන එකක්. නිදාගෙන ඉන්න මිනිස්සු ගමන් කරන එකක් නෙවෙයි. ඒතර මානසික ප්‍රවාහයෙන් නිදහස් වුණොත් විතරයි එයාට පොඩ්ඩක් හරි අවදිමත් වෙන්න පුළුවන්. අවදිමත් වෙච්ච මිනිස්සයාට තමයි නිරපේක්ෂ නිර්වාණයට යන මාර්ගය එහෙම නැත්නම් නිරපේක්ෂක මාර්ගය කියන්න පුළුවන්. මොකද නිරපේක්ෂක මාර්ගය කියන්න බෑ. නිරපේක්ෂක මාර්ගය නිරපේක්ෂයි කියන්නේම අල්ලන්න බෑ කියන එක. ඒතර සාපේක්ෂක මාර්ගය විතරයි කියන්න පුළුවන්. ඒතර නිරපේක්ෂක මාර්ගය කියන්න බෑ. නිරපේක්ෂක මාර්ගයේ ධනවන්න පුළුවන්. ඒතර ධනවන්න නම් ඒ මනුස්සයත් අවදියෙන් ඉන්න ඕනේ. ඒතර මට දැනෙනවා ඌ කියන එක හරි. ඌ අඩියක් ඉස්සරහට ගිහින් නිරපේක්ෂක මාර්ගය කියලා මං කියනවා ඔතනින් මෙහෙම කරන්නකෝ. ඒතර මම කියන්නේත් ඔතනින් මෙහෙම කරන්න කියලා මෙහෙම හිතන්න මෙහෙම කරන්න මේ භාවනාව කරන්න කියලා නෙවෙයි. සමහරවිට පොඩි ඉඟියක් කියනවා. ඔතනින් ගලාගෙන යන්නකෝ. ඔතනින් වැටෙන්නකෝ. ඔතනින් මේ පොඩ්ඩක් නැවතිලා ඉන්නකෝ. එතකොට මේ කියන එක මොකක්ද කියලා තේරෙන්නේ ඒ නිරපේක්ෂක ඒ ස්ථානයේ ඉන්න මනුස්සයට විතරයි. කාටවත් ඇහෙන්නේ නැහැ. ඒක ඇහෙන්නේ නැහැ. ඒකේ අනිත් මිනිස්සුන්ට වැහිලා. සාපේක්ෂක මාර්ගය යන මිනිස්සුන්ට වැහිලා. නිරපේක්ෂක දෙන්නෙක් අතර විතරයි ඒ කතා බහ සිද්ධ වෙන්නේ. ඒතර ඒ දෙන්න කතා කරන දේවල් අනිත් අයට ඇහුනට ඇහෙන්නේ සාපේක්ෂක විදියට. නිරපේක්ෂ විදියට නෙවෙයි. නිරපේක්ෂක දේ අල්ලන්නේ ඒ දෙන්න විතරයි. මම අර ඔයාට ආයේ විතර ටර්නින් පොයින්ට් එකක් කියලා අපිට ගන්න බෑ. මම අර ගන්න මේව කරේ අර හැපි ජර්නි එකක් ලස්සන ජීවිතයක් අලුත් ජීවිතයක් කියලා පටන් ගන්න අර අතනින් ටර්න් වෙලා මේ නිරපේක්ෂ ගමන යන අදී ඊට පස්සේ මොකද ඒකස්සේ දැනෙන සැලසීම ඒකස්සේ ඉන්නේ සමස්තය දිහා බලද්දී මේ සමස්ත ස්වභාවය යන හાર્ට් එකට දැනෙන එක අර වගේ දෙකට ඉන්නේ කියන්නේ එදාට තමයි මේ මනුෂ්‍යත්වයේ කියන කේ පහළ කියන්නේ අර මනුස්සයා කියන දේ අවදි වෙලා යන්නේ නැත්නම් නිකන් අර අපි මේ වෙලාවල් වලට නිකන් මට මගේ ජීවිතේට ඒක මම අර බලද්දී උදාහරණයකට කියන්නේ කිව්වොත් එක ස්වභාවයන් පස්සේ ගිහිලා සැරිසරනවානේ මට එහෙම මතකයි කාලවලදී අර කියනවා දුකේ දෙනවා අරවා මේවා පැටලිලා අර සමහර වෙලාවල් වල එහෙම නෑ ඔය ඩිස්ට්‍රික්ට් වල ටච් කරනවා වගේ සීන් කතන්දර ඇති වෙන්නේ මේ කාලේදී ඒකදී මනසේ යම් මොහොතකදී මේ ජීවිතේ ඇත්තම මේ හැබැයි සුන්දරත්වය කියලා දෙයක් නිකන් දැනිලා මේ මොකොත්ම නැති එකක් කියනවනේ මේ දන්නේ නේද කියන්නේ දෙන්නේ අර ඒ එතෙන් ආවට පස්සේ තමයි මට දැනෙන්නේ මේ මිනිස්සෙක් වෙන්නේ කියලා. නෑ මෙහෙමයි මිනිස්සෙක් කියලා කියන්නේ ඇත්තටම මිනිස්සෙක් සාපේක්ෂක ප්‍රවාහයෙන් නිදහස් වුණොත් තමයි ඒ මිනිස්සයාට දැනෙන්නේ මම හුස්ම ගන්නවා නේද කියලා. ඒ කියන්නේ මම ජීවත් වෙනවා කියන එක. එතකන් මේ මිනිස්සයා ජීවත් වෙනවා කියලා දන්නේ නැතුව වෙන දේවල් වල තමයි දුවන්නේ. ඒ මිනිස්සයාට එතෙන්දි තමයි තේරෙන්නේ මම ජීවත් වෙන එක තමයි මෙතන තියෙන වටිනම දේ. මං හුස්ම ගන්න එක තමයි මෙතන තියෙන වටිනම දේ. ඒතර මේ මිනිස්සෙක් වෙන කිසිම දෙයක් පස්සේ දුවන්නේ නැහැ එතනින් එහාට. කිසිම දෙයක් පස්සේ දුවන්නේ ඒ කිසිම දෙයක් පස්සේ දුවන්නේ නැති නිදහස නිසාම තමයි එයාට අර අතුලාන්ත ගවේෂණයේ නිරපේක්ෂක මාර්ගයේ යන්න chance එක තියෙන්නේ. එහෙම නැත්නම් එතනින් මෙහා ඔක්කොම ඔය කොච්චර ආධ්‍යාත්මික කතන්දර කිව්වත් මොන කාධ්‍යාත්මිකයි කිව්වත් එක්ක මුදල් හරි ණයත් හරි ලව් හරි ගෑනු හරි සෙක්ස් හරි ඔය මොනවා හරි මගුලක් පස්සේ දුවන උන් ටිකක් ඔය ඉන්නේ. එතකොට උන් මේ මම හුස්ම ගන්න එක වටින්නේ නැහැ උන්ට. අර ගෑනු වටිනවා, ලව් වටිනවා, පිරිමි වටිනවා, සල්ලි වටිනවා, ළමයි වටිනවා, වාහන වටිනවා. හැබැයි දන්නේ නැහැ මේ ඔක්කොම තියෙන්නේ මේ හුස්ම ඉහළ පහළ යන එක නිසා කියලා. මම ඉන්න නිසා කියන එක. ඒතර මම ඉන්නවා කියලා හරි තේරෙන්නේ අතෙන් ආපු මිනිස්සයාට. ඇත්තටම මාත් එක්ක ජීවත් වෙන්නේ නිරපේක්ෂ මාර්ගයේ මිනිස්සෙක් විතරයි ඇත්තටම. ඔව් තමන්ගේ ජර්නි කියන්නේ තමන් එක්ක ජීවත් වෙන්නේ තමන් වෙනුවෙන් දෙයක් කරන්නේ නිරපේක්ෂක මාර්ගයක යන මිනිස්සයා විතරයි. එතකොට තමන් මොකද මේ මිනිස්සයාට විතරයි තේරෙන්නේ තමන් වෙනුවෙන් කරනකොට තමයි අනුන් වෙනුවෙන් ලැබෙන්නේ කියලා. මේ දෙක එකක් කියන එක. තමන් අනුන් කියලා එකක් නැහැ. මම තමයි අනුන් තමයි මම. මං වෙනුවෙන් යමක් කරන්නේද ඒක සියල්ලට ලැබෙනවා. ඒ අවබෝධය එතෙන්ට ආවට පස්සේ තමයි එන්නේ. ඒ බොරුවක්. ඒක බොරුවක්. ඒ ගොංකමක් ඒක ඇවිල්ලා සාපේක්ෂක මිනිස්සු කරන තව එක ගොංකමක්.
මොකද නිර්පේක්ෂ මාර්ගයට ආවට පස්සේ ආ හරියටම ප්‍රත්‍යක්ෂ කරනවා පරාර්ථයයි ආත්මාර්ථය කියන්නේ එකක් කියන එක. දෙකක් නෙවෙයි. මට යමක් කරන්නේද ඒක සියල්ලට ලැබෙනවා. සියල්ලට යමක් කරන්නේද ඒක මට ලැබෙනවා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ඉන්නේ සාපේක්ෂක නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට. සාපේක්ෂක මාර්ගයේ ඉන්න කෙනෙකුටවත් ඒක තේරෙන්නේ නැහැ. එතකොට මේ මිනිස්සයා කරන්නේ ඒගොල්ලන්ට කිව්වම ඔයා ගැන හිතන්න කියලා. ඌ ආත්මාර්ථකාමී වෙනවා. ඔයා අනිත් මිනිස්සු ගැන හිතන්න කිව්වම පරාර්ථකාමී වෙනවා. දෙකම වැරදි. මේ දෙකම මනසේ ස්වභාවයන් දෙකක්. මේ මනසෙන් මිදිච්ච කෙනෙකුට, මනස නිවපු කෙනෙකුට එයා දන්නවා පරාර්ථය සමානයි ආත්මාර්ථයට, ආත්මාර්ථය සමානයි පරාර්ථයට. ඒ නිසා එයා එවෙලට දැනෙන දේ කරනවා. එවෙලට කාට හරි දෙන්න හිතුනොත් දෙනවා. එවෙලට දෙන්න හිතෙන් Tamanට දෙයක් ගන්න හිතුනොත් ගන්නවා. මොකද දන්නවා දුන්නත් එකයි ගත්තත් එකයි කියලා දන්නවා. එයා අදින් නොදැනි ඔය සියල්ල වෙනවා. ඔව් ඒ වෙලාවට කරන දේවල් වෙනවා. ඔව්. ආත්මාර්ථය පරාර්ථය බැලන්ස් ආත්මාර්ථය පරාර්ථය බැලන්ස් වෙච්ච උනාට පස්සේ තමයි giving and receiving කියන එක හරියටම ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් උන්ට අනිත් අය ගැන හිතන්න කිව්වට පස්සේ තමන්ව නැති කරගෙන අනිත් උන්ට කරනවා. ඊට පස්සේ ඕක හරියන්නේ දැන් ඔයා ගැන හිතන්න කිව්වට පස්සේ හැම එකම නැති කරගෙන තමන්ට කරගන්නවා. දෙකම වැරදි. ඇත්තටම මේකට තමයි හරිම මේ කිසිම ගනුදෙනුවක් නැතුව දේවල් සිද්ධ වෙන්න ඕනේ නේද? අපි ඔය ඉතින් ගනුදෙනුවක් වෙන්න විදියක් නැහැනේ. දැන් ඔයාට කියන්න බෑ මම අර මනුස්සයට දෙයක් දුන්නා කියලා. ඒකට හේතුව ඔයා දන්නවනම් ඒ මනුස්සයට නෙමෙයි දුන්නේ. මම ගත්තා. ඒ නිසා ඔයාට කියන්න බෑ මම අර මනුස්සයට දෙයක් දුන්නා කියලා. ඒ වගේම ඔයාට දෙයක් ඔයා ගත්තට පස්සේ ඔයාට කියන්න බෑ මම ගත්තා කියලා. මොකද ඔයා ගත්තා නෙවෙයි. ඔයා සමස්තයට දුන්නා. ඒතර මොකද ඔයා සමස්තයේ කොටසක්. ඒ නිසා ඒ වගේ මිනිස්සෙක් කවදාවත් මම දුන්නා මට ලැබෙයි මම ගත්තා මට එහෙම මුකුත් නැහැ. දෙනවවත් නැති වෙන ඒවත් නැහැ. ඌ කවදාවත් දාන්නේ දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඌ දන්නවා කාටවත් දුන්න නෙවෙයි මට දුන්නේ. ඉතින් මට දුන්නා නම් ඒක දානයක් වෙන්නේ නැහැ. ඒතර මම දෙයක් ගත්තම ඒක මේ අරෝගෙන් මම දෙයක් ගත්ත නෙවෙයි. මං ඌට දෙයක් දුන්නා. ඒතර මට මම දුන්නා නම් ඒක පරාර්ථයක් වෙන්නේ නැහැ ආත්මාර්ථකාමීත්වයක් වෙන්නේ නැහැ. දානයක් එහෙම එකක් නැහැ. Tamanට හිතුණා Taman දුන්නා. එච්චරයි. හැබැයි ඒ දුන්න එක Tamanට ලැබෙන්නේ. අනිත් පැත්තට ලැබෙනවා. මේකෙන් මෙහෙන් අඩු වෙනකොට අරෙන් ලැබෙනවා. ලැබෙනවා කියලා සිතුවිල්ලක්වත් දුන්න සිතුවිල්ලක්වත් අර මොකක්ද නැතුව නිකන් මේ මනසේ ස්වභාවයෙන් ඒ ඇවිල්ලා නිර්පේක්ෂක පැත්ත සාපේක්ෂක පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ කතන්දරයක් තමයි ලැබෙනවා කියන සිතුවිල්ලක්වත් නොලැබෙනවා කියන සිතුවිල්ලක්වත් නැතුව දෙන්න කියන එක. හැබැයි මේ සාපේක්ෂක මාර්ගය ඇවිල්ලා නිර්පේක්ෂක ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් දන්නවා ලැබීම නොලැබීම කියලා එකක් නැහැ මේකේ. දෙන්න හිතනකොට දෙනවා. පැවැත්මක් තියෙනවා සහ දෙන්න හිතනකොට දෙනවා. දීම කියන්නේ ලැබීමක්, ලැබීම කියන්නේ දීමක්. දීමයි ලැබීමයි දෙකම එකයි නම් ඒ මනුස්ස ඒ වෙලාවට හිතන දේ කරනවා. එච්චරයි. ඔව් ඒ මොකුත් නැහැ. ඕ ඉතින් හිතුනම ඇවිදිනවා යනවා. ඒ ඇවිදින එක අතර මිනිස්සු හම්බ වෙනවා. ඒ මිනිස්සුන්ට දෙයක් කියනවා. ඒ මිනිස්සු මොනවා හරි ගොඩ දා ගන්නවා ජීවිතේ. ආය අපි මේ ගොඩ දාගත්ත නේද? දැන් මට කතා කරයි මාත් ඒ මොකුත් නැහැ. අපි දුන්නා. ඉතින් මේ පැත්තෙන් ඒ වගේම අපිට දේවල් ලැබෙනවා. ඒවත් මේවා අරයා දුන්නේ, මෙයා දුන්නේ, යාට පින් සිද්ධ වෙනවා. ඒව මොකුත් නැහැ. මොකද අපි මෙහෙන් දෙනවා. මෙහෙන් ලැබෙනවා. දෙක එක ආයෙ මෙහෙන් දෙනවා, මෙහෙන් ලැබෙනවා. මෙහෙන් ඉතින් ඒකයි ඉතින් බිඳුවයි අන්තිමේට. මේ පැත්තෙන් 100ක් දුන්නම මේ පැත්තෙන් 100ක් ලැබුණා නම් මගෙන් නැති වෙලත් නැහැ, ලැබිලත් නැහැ මට. ඔව් ඒතර අපි දෙන දේවල්ම ලැබෙන්නේ නැහැ. අපි මේ පැත්තෙන් දෙන්නේ අපි මේ පැත්තෙන් මම දෙන්නේ මිනිස්සෙකුගේ ජීවිතය හදාගන්න උපදේශයක් දෙනවා. මේ පැත්තෙන් කවුරු ඇවිල්ලා මට සල්ලි දෙනවා. ඒතර මේ පැත්තෙන් දුන්නා මට ලැබුණා. මේ පැත්තෙන් මට තියෙන දේ දෙනවා. මේ පැත්තේ මිනිස්සු ටික මට නැති දේ ඒගොල්ලෝ ළඟ තියෙන දේ මට දෙනවා. ඒතර මේක බැලන්ස්. ඔක්කොම වටේට සිද්ධ වෙනවා. එතකොට අර මේ සමස්තයම ගලා යන්නකෝ යනම්මන ඔය කතන්දර මොකුත් කියන්නේ මිනිසුන්ට පොයින්ට් කතන්දර කතා කරන්න දෙයක් නැහැ. ඇත්තට මේ නිර්පේක්ෂක මාර්ගයට ආවට පස්සේ ඒ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් කතා කරන්න දෙයක් තියෙන්නේ අවුරුදු ගානකට පස්සේ දෙයක්. එහෙම මේ නිතර කතා කර භාවනා කර එහෙම එකක් නැහැ. මොකද කතා කරන්න දෙයක් නැහැ මෙතන. මොකද්ද කතා කරන්නේ? වෙන දෙයක් එක්කින්ද තියෙන්නේ. මම ඉතින් අර වචන දෙකින්ද මේ කතාවක දෙන්නෝනේ හින්දා මේ නිර්වාණය පරිනිර්වාණය කියලා දුන්නේ. නිකන් ඕකම මේ ලයිෆ් එකේ ගලා යamak විතරයි. ලයිෆ් එකේ ස්ටේජ් එකක් විතරයි. නේ?
ඔව් මෙහෙමයි ඉතින් මානසික ප්‍රවාහය තුල ඉන්න මිනිස්සයාට අපිට සෑහෙන කතන්දරයක් කියන්න වෙනවා මේ নিরপেক্ষක පැත්තට දාගන්න. එතකොට මේ සෑහෙන කතන්දරේ තමයි ධර්මයේ විදියට පස්සේ ග්‍රන්ථාරූඪ කරන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට සිද්ධ වෙනවා මානසික ප්‍රවාහයක ඉන්න මිනිස්සු මේ පැත්තෙන් සාපේක්ෂක නිවීමකටපත් කරලා මේ පැත්තෙන් මාර්ගයට දාගන්න. ඒක තමයි ධර්මය කියන්නේ. ඒකෙ මිදිච්ච මිනිස්සයා තමයි নিরপেক্ষ මාර්ගයට ගියාම මොකද? নিরপেক্ষ මාර්ගය හම්බෙච්ච මිනිස්සුන්ට ධර්මයක් නැහැ. එයා ධර්මයේ කිසිම එයා ත්‍රිපිටකයවත් ඒ සමස්ත මේ තියෙන මේ මෙතනින් මෙහා තිබ්බ කිසිම දෙයක් එයා විශ්වාස කරන්නේ නැහැ. එතනින් චුට්ටක් හරි තව අපි ගාවට මෙහෙට එනවා නම් අර තාම අපි හරියටම নিরপেক্ষ වෙලා නැහැ. යන්නේ කියන්නේ මොනවා හරි අර ඔය ඒව මොනවා හරි විශ්වාස කරනවා කියන්නේ එයා සාපේක්ෂ නිර්වාණයටපත් වෙලා නැහැ. සාපේක්ෂක දේවල් තේරුම් ගන්න තියෙනවා. සාපේක්ෂක ඇතුළේ එක එක ස්ටේජස් වල ඉන්නවා. එක එක අවබෝධ මට්ටම් වල ඉන්නවා. සාපේක්ෂක නිර්වාණයටපත් වෙලා නැහැ. සාපේක්ෂක නිර්වාණයටපත් වෙච්ච කෙනා සාපේක්ෂක ලෝකයේ කිසිම දෙයක් එතනින් එහාට විශ්වාස කරන්නේ නැහැ. ඒ සාපේක්ෂකස්සේ නිදහස් වුණාම ඔය අපි ඉස්සෙල්ලා කතා කරා වගේ 100ක් දුන්නා 100ක් ගත්තා ඒ 0 level එකට ආව මිනිස්සේ මම කියන්නේ එතනින් එහාට තමයි ආගේ අර හැපි ජර්නි එක පටන් ගන්නේ. එතකොට තමයි ආගේ ලයිෆ් එකේ උපරිම ඉෆෙක්ටිව් එක තියෙන්නේ. ඊට පස්සේ තමයි ආද ජීවිතේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අර හොඳම ඉෆෙක්ටිව් එකක් තියෙන මේ පර්සන් කෙනෙක් මිනිස්සෙක් බිහි වෙන්නේ අර අතනින් පස්සේ. නෑ එතනින් පස්සේ එයාගේ වැඩේ කරනවා. එයා ගොවියෙක් නම් ගොවියෙක්. ඔතී එහෙම බලස් එයා සමස්තය වෙනුවෙන් කියන්නේ එයා ගොවිකම් කරත් ඇති. එයා සමස්තය වෙනුවෙන් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරන්නේ ඒ සාපේක්ෂක නිර්වාණයටපත් වෙලා নিরপেক্ষක පැත්තට ආපු මිනිස්සයා දන්නවා තමන් වෙනුවෙන් කරන දේ සමස්තය වෙනුවෙන් සමස්තය වෙනුවෙන් කරන දේ තමන් වෙනුවෙන්. ඒ නිසා එයා සමස්තය වෙනුවෙන් කරනවා තමන් වෙනුවෙන් කරනවා කියන එකක් එයාට නැහැ. එයා කඩේට ගිහලා තේ එකක් බීලා ආවත් එතන එයා මොනවා හරි කිය ඉන්න ගමන් සමහරලාට ඒ එන ගමන් මේ මීයත් ඇති මිනිස්සුෙකුට දිනු වෙන්න කිව්වම එකෙක් මීය අරගෙන යනවා. ඒතර එයා තේ කඩේට ගිහලා තේ බීලා ආවේ සමස්තය වෙනුවෙන්. ඒතර එයා ජීවත් වෙන්නේ සමස්තය වෙනුවෙන්. ඒතර එයා ගොවිකම් කරත් තමන් ළමයි දෙන්න තුන් දෙනෙක් හදාගෙන බිස්නස් එකක් කරගෙන හිටියත් සමස්තය වෙනුවෙන්. මොකද තමන් වෙනුවෙන් සමස්තය වෙනුවෙන් කියලා දෙකක් නැහැ. එතකොට සමස්තය වෙනුවෙන් මොනවා හරි ඒ කියන්නේ කාට හරි හිතනවා මම බිස්නස් එකක් කරනවා. හරි. ඊට පස්සේ එයාට හිතෙන බිස්නස් එක කර දියුණු වෙන්න ඒත් සමස්තය වෙන්නේ. මොකද එතෙන්ට කියලා මිනිස්සු කනවා, බොනවා, තම මේව කරනවා, හැම කෑම જાති අලුත් ඒවා තියෙනවා. ඉතින් සමස්තය වෙනුවෙන් සල්ලි දීලා කණ්ඩ තියෙන. දැන් සල්ලි දීලා කන එක පරාර්ථකාමී නොවෙන්නේ කොහොමද? සල්ලි දීලා හරි කණ්ඩ තැනක් තියෙන උනිසානේ. ඒ නිසා ඒක සමස්තය වෙනුවෙන්. එතකොට තමන් වෙනුවෙන් සමස්තය වෙනුවෙන් කියලා එකක් නැහැ. මිනිස්සු හිතනවා නිකන් කණ්ඩ දෙන එක සමස්තය වෙනුවෙන් කරන දෙයක්. සල්ලි ගෙවලා කන එක ආත්මාර්ථකාමී දෙයක්. එහෙම නෑ. ඉතින් ඔක්කොම සමස්තය වෙනුවෙන්. මේ සියල්ල වෙන්නේ සමස්තය වෙනුවෙන්. ඒතර ඔයා වෙනුවෙන් දෙයක් කරන්න හිතනවා නම් ඒක සමස්තය වෙනුවෙන්. මොකද ඔයාට හිතනවා හොඳ ටී බ්‍රෑන්ඩ් එකක් හදලා දෙන්න ඕනේ. සමස්තය වෙනුවෙන්. මොකද මිනිස්සුන්ට පුළුවන් වෙනවනේ හොඳ ටී එකක් බොන්න. ඒත් ඔයාට හිතනවා ගුවන් යානයක් හදන්න. ඉතින් සමස්තය වෙනුවෙන්. මොකද ඔයා ගුවන් යානයක් හැදුවා කියන්නේ බිමින් යන සමස්ත මිනිස්සු වර්ගයාට උඩින් යන්න chance එක දිනනවා ඔයා. ඒතර ඒ නිසා සමස්තයේද දෙකක්ද ආත්මාර්ථකාමීද පරාර්ථකාමීද කියලා දෙයක් නැහැ. ඒතර එයා ගමකට වෙලා මේ මොකද්ද ගොවිතැනක් කරගෙන ඒකෙන් හම්බෙන හාල් ටික තමන්ගේ අවුරුද්දක කෑම වෙනුවෙන් තියාගෙන අතිරික්තය ගිහිල්ලා කඩවල් වලට දුන්නත් සමස්තය වෙනුවෙන් එයා දෙයක් කරුවා. එච්චරයි. ඒ නිසා ඊට එහා සමස්තය වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. ඊට එහා හැකියාවන් තියෙන මිනිස්සු එතනින් එහාට යන්න පුළුවන්. කාට හරි හැකියාවක් තියෙනවා නම් මම මේ මුළු රටටම නිකන් කන්න දෙනවා කියන්නේ ඉතින් පුළුවන්. අවුලක් නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ රටටම නිකන් කන්න දෙන මිනිස්සයා වැදගත්. තමන්ගේ මේ කුඹුර කරලා ගෙදර තියාගෙන කාලා බීලා නිදහසේ ජීවත් වෙන මිනිස්සයා වැදගත් නෑ කියන්න බෑ. දෙන්නම එක හා සමානයි. උස්පහත් ભેද නැහැ. ඒ කියන්නේ ඒ নিরপেক্ষ ලෝකයේ තුල මේක හොඳයි මේක නරකයි මේක උසස් මේක පහත් මේක පරාර්ථය මේක ආත්මාර්ථය කියලා එකක් නැහැ. ඔක්කොම එකයි. එතකොට ඔය নিরপেক্ষතාවයට ආවට පස්සේ ඒ වගේ කෙනෙක්ට මේ භෞතික ආධ්‍යාත්මික දෙක බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ ජීවිතේ. নিরপেক্ষතාවයට ආවම භෞතික ආධ්‍යාත්මික කියලා එකක් නැහැ. සාපේක්ෂ තලයේ තමයි ඒක තියෙන්නේ. සාපේක්ෂක තලයේ තමයි
නිරපේක්ෂ තලයට ආපු මිනිස්සයා සාපේක්ෂකව නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. එතකොට එයා පරිපූර්ණයි. මොකද එයා හිතෙන් නිදහස්. අඩුව තියෙන්නේ හිතේ ඉන්නකම්. ඒ කියන්නේ එයාට භෞතික ආධ්‍යාත්මික කියලා දෙකක් නැහැ. සාපේක්ෂක නිර්වාණයටපත් වෙලා නිරපේක්ෂක තලයට ආවට පස්සේ ආධ්‍යාත්මික ඒ කියන්නේ හරියට මේ ආධ්‍යාත්මිකයි භෞතිකයි කියලා කියන්නේ තේ කොළයි වතුරයි වගේ. එතකොට භෞතිකය කියන්නේ තේ කොළ නම් වතුර කියන්නේ ආධ්‍යාත්මික නම් දෙක එකට දානවා නිරපේක්ෂක තලයට ආවට පස්සේ. ඒතර තියෙන තේ එක. තේ එකේ කොහෙවත් භෞතිකවත් ආධ්‍යාත්මිකවත් කියලා නැහැ. හැබැයි දෙකම තියෙනවා. දෙකම තියෙනවා හැබැයි. එයාට ඕන වෙලාවක මේක ප්‍රකට කරන්න පුළුවන් ඕන එකක්. ඒ කියන්නේ ඕන වෙලාවට තේ චුට්ටක් වැඩි කරලා තේ රහ කහට රහ වැඩි කරගන්නත් පුළුවන්. තේ අඩු කරලා වතුර රහ අඩු කරගන්නත් පුළුවන්. ඒ ප්‍රකට වෙන එක විතරයි වෙන්නේ. ඒ මොකක් ප්‍රකට වුණත් නැහැ. අවුලන්නේ. මොකද මේ දෙක එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා ප්‍රකට වෙන පැත්ත කොහේ වුණත් ඒ කියන්නේ මොන පැත්ත වැඩියෙන් ප්‍රකට වුණා එයාට අවුලන්නේ නැහැ. ඒ වෙලාවේ ප්‍රකට වෙන එක තමයි ඒක. සමස්තයේ ගලයාමම තේරුම් ගන්න එක සිස්ටම් එක තේරුම් ගන්න එක කරන්න තියෙන්නේ. ඒක මොනසෙක් මේ ජීවිතයට ආවට පස්සේ සිස්ටම් එක කියන්නේ තමන්ගේ මනස එක එක්කෙනාට දීලා තියෙන එක එක මනසක්. ඒ තමන්ගේ මනස ඇතුලෙන් අනිත් පැත්තට යන්න ඕනේ. අනිත් පැත්තට ගිහිල්ලා අවසාන පුරුක දක්වා ගියාට පස්සේ එතනින් එහාට තියෙනවා නිරපේක්ෂ තලය. ඒ වගේ තමයි මේ ඉස්සරහට හදාගෙන කියන්නේ මෙහෙම හිතන්න මම මෙහෙම හදාගෙන ගුහාවක් හදාගෙන ඉස්සරහට යනවා. දැන් ගිහිල්ලා අන්ධකාරේ හිර වෙලා ඉන්නේ. මම මොකද්ද කරන්න ඕන? ආයෙත් ආලෝකයට එන්න නම් ආයෙ පිටිපස්සට එන්න ඕන. පිටිපස්සට වෙලා අතනින් එළියට පැනන. එළියට පැනනට පස්සේ අන්න ස්වර්ග රාජ්‍යය තියෙනවා. ඒ කියන්නේ ස්වර්ග රාජ්‍යයේ ඉඳලා ස්වර්ග රාජ්‍යයට වඩා එකක් ඇති කියලා හිතලා තමයි මේ හාරන්න පටන් ගත්තේ. හැබැයි ඒ යන්න තේරෙනවා අන්ධකාරය පමණයි තියෙන්නේ. එහෙනම් ස්වර්ග රාජ්‍යය තමයි මං හිටියේ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ආපස්සට එන්න ඕනේ. අන්නේ ආපස්සට එන්න තමයි මූලිකවම තේරුම් ගන්න ඕන මේ මම කියන තැනට එන්න ඕන. මේ මගෙන් ඇතුළට තමයි යන්න ඕන කියලා තේරෙන්න ඕන. මෙහෙන් මේ පැත්තට ගිහිල්ලා බෑ. මේ පැත්තට යන්න තවත් අපි ගුහාව හාරගෙන අන්ධකාරයට යන්නේ කරන්නේ. මේක ඇස්සේ තමන්ගේ ඇස්සේ හාරගෙන කියන පස්සේ තමයි ඒ පැත්තට හාරන්න දෙයක් නැහැ. අනිත් පැත්තට එන්න තියෙන්නේ. දැන් මෙහෙම ගොඩනගා ගත්ත දේ අනිත් පැත්තට එන්න තියෙන්නේ. පිටිපස්සට එන්න ඕනේ. නැවත ආයෙත් ඇවිල්ලා පොඩි ළමෙක් වෙලා ඉපදිච්ච තැනට ඇවිල්ලා එතනිනුත් එහාට පනින්න ඕනේ. ඒතර එයා ඉපදිලා නැහැ තාම. ඉපදිලා නැති තලයට යන්න ඕනේ. එතන තමයි නිරපේක්ෂය. ඒතර මං ඉපදිලා නැහැ තාම. ඒ කියන්නේ මගේ හිත ඉපදිලා නැහැ. නෑ. ඒක ඒක සුවේ ඒක සාන්තිය කියන එක ෆීල් වෙනවා මිනිස්සුන්ට. කියන්නේ මගේ හිත යම්කිසි මොහොතක ඉපදුනාද ඒ ඉපදුණු ෂණයට ගිහිල්ලා එතනිනුත් එහාට යන්න ඕනේ. එතනින් එහාට පැන්න ගමන් එයා මරණය අතික්‍රමණය කරනවා. එයා මැරෙන්නේ නැහැ. මොකද මැරෙන්නේ නැති ඉපදිලා නැහැ. පරම සතුට නිරාමිස සතුට ප්‍රීතිය කියලා මිනිස්සුන්ට ඔය සුඛය ආරම්භකව ඉඳිපිටියේ ඔය ටික තමයි ඉතින්. ඒක සාපේක්ෂකයි. ඔය ටික සාපේක්ෂකයි. ඒ කියන්නේ නිවන කියන එක සාපේක්ෂක වශයෙන් ඔය සාපේක්ෂක නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරලා නිරපේක්ෂ තලයට එනකම්ම නිවන කියන එක සාපේක්ෂකයි. මාස ගාණක් ජොබ් එකක් කරන මිනිස්සෙකුට ඔබ මාසයක් නිවාඩු ගනින් කිව්වට පස්සේ ඌට නිවනක්. හැමදාම රෙදි හොදන මිනිස්සයාට දවස් දෙකක් නිකන් ඉන්නකොට නිවනක්. එතනින් පටන් ගන්න නිවන වේරියේෂන්ස් ගොඩාක් එක්ක අවසාන තලයට එනකන් තියෙනවා. ඒ අවසානයේදී එයා දකිනවා සාපේක්ෂ නිර්වාණය. නැත්තම් වාඩි වෙලා ඉන්න මිනිස්සයා හිට ගන්නකොට නිවනක්. වැඩිපුර හිටගෙන හිටපු මිනිස්සයා වාඩි වෙනකොට නිවනක්. හැබැයි කාට හරි තේරෙනවා නම් ඒකට වඩා එහා එකක් තියෙනවා කියලා ඒක තව ගවේෂණය කරගෙන ගිහිල්ලා සාපේක්ෂ නිර්වාණය කියන්නේ මේ මනසෙන් එළිය කියන එක. මනසේ සියලු ඇතුලේ තියෙන නිර්වාණයක් නෙවෙයි. මනසේ කොහෙට ගියත් මගේ නිවන නැති වෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ මනසත් එක්ක තියෙන ගනුදෙනුව නතර කරනවා. සාපේක්ෂ නිර්වාණයටපත් වෙනවා. ඇත්තටම පොඩි කාලේ නිකන් නිවන කියන්නේ විවාද ගන්න ඒක කියන හරියට සියුම් දෙයක් හරි පොඩි දෙයක් කියලා. නිවන කියන්නේ ඇත්තටම මිනිස්සු මහා ලොකුවට මේ කටනාල හාරලා ආතු ගන්න මයිටි බොයි සත්‍ය පාලන වුණා කියලා තියෙන එකක් නෙවෙයි ඇත්තට.
කියලා හරි පොඩි කියලා තේරෙන්නේ. ඔව් ඒ දුර හදන්නෙත් ඒකනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ හදන්නේ කතන්දර වලින්. ලෝකේ හදන්නේ කතන්දර වලින්. ඒතර මිනිස්සුෙකුට නිවන දුර කරලා තියෙන්නේ කතන්දර වලින්. නිවන ළඟ කරලා තියෙන්නේ. හරි පොඩි. ඔව් කතන්දර වලින්නේ. ලෝකයේ ඕනම concept එකක් මට මාර දුරයි දැන්. බුදුහාමුදුරුවෝ අපිට අල්ලන්න බැරි වෙන දුරකින්න මාර මිනිස්සෙක් මෙහෙම උසයි මෙහෙම ඇවිද්ද මෙහෙම කියලා කතන්දර. ඒතර ලෝකේ හදන්නේ කතන්දර වලින්. ඒ දිග කරලා කියන්නේත් කතන්දර වලින්, ලං කරලා දෙන්නෙත් කතන්දර වලින්. එතකොට දික් කරලා දෙන්නෙම ඒ මිනිස්සු ඒ දවස්වල තමන් හිටියේ සුපර් හියුමන් කෙනෙකුට කොච්චර දුරද කියන එක මත තමයි එයා සුපර් හියුමන් ගොඩාක් දුර තියන්නේ. දැන් ඉස්සරහට ඉන්නේ සුපර් හියුමන්ලා ලං වෙන කාලේ. සුපර් හියුමන්ලා ගෙවල් වල ඉන්නවා. අපි අතර ඉන්නවා. අපිත් එක්ක ඉන්නවා. එච්චර දුර නැහැ. ඒතර එච්චර දුර නැහැ කියලා හිතන මිනිස්සු සුපර් හියුමන්ලා අපි ගානටම දානවා. එච්චරයි. ඒක